ආයුබෝවන් නිරෝගිමත් සුබම සුබ කාල පරිච්ඡේදයක් ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ සූදානම් වෙන්නේ සුවිශේෂී ග්‍රහ මාරුවීම් ගණනාවක් සමග නොවැම්බර් මාසයේ මේ 2025 නොවැම්බර් මාසයේ ලග්න පලාපල විස්තරය සවිස්තරාත්මකව ඔබ වෙත අරගෙන එන්නට. ඉතින් හැමෝම බලාපොරොත්තුෙන් ඉන්නවා දැන් ඔක්තෝබර් මාසය ගෙවිලා අවසන් වෙනකොට අලුත් මාසයක් ආරම්භ වෙනවා. ඉතින් මේ මාසය තමන්ගේ උපන් ලග්නයට අනුව කොයි වගේ බලපෑමක් තමන්ට ඇති කරයිද, මාසයේ සුබදායක වේද අසුබදායක වේද, මොන වගේ දේවල් වලට මුහුණ දෙන්න වේද, සහ තමන් කරන්න හිතන් ඉන්න සැලසුම් බලාපොරොත්තු හොඳින් සාර්ථක කරගන්න පුළුවන් වේද, වෙනත් අනතුරු අවදානම් සහගත තත්ත්වයන් තියෙනවද, මේ ආදී වශයෙන් දැනුවත් වීම වැදගත් වෙනවා. තමන්ගේ මේ මාසය ආරම්භ වීමට පෙර ඒ සම්බන්ධ දැනුවත් වීම තුළ ඒ දේවල් වලින් පරිස්සම් වෙලා අවදානම් වලින් බේරිලා තමන්ගේ ජීවිතේ මනාව කළමනාකරණය කර ගැනීමට මේ ජ්‍යොතිෂය තුළින් හැකියාව ලැබෙනවා. මේ ජ්‍යොතිෂ ශාස්ත්‍රය කියලා කියන්නේ ඊර්ෂින් වහන්සේලා විසින් මිනිසුන්ගේ යහපත අභිවෘද්ධිය වෙනුවෙන් මෙලොවට බිහි කළා වූ ශාස්ත්‍රයක්. ඉතින් ඒ තුලින් ඔබට ඔබේ ජීවිතයට ගත හැකි සහ ඉදිරි අනාගතයේ පිළිබඳව මනාවැකිය ප්‍රකාශ කරලා ඔබේ සාර්ථකත්වයට යම් මත්තලක් සපයන්නට තමයි මේ සූදානම් වෙන්නේ. ඉතින් නොවැම්බර් මාසය කියලා කියන්නේ සුවිශේෂී ග්‍රහ මාරුවීම් ගණනාවක් තියෙන මාසයක්. දැනට තුලා රාශිගතව ගමන් කරන රවි ග්‍රහයා 16 වෙනිදා වෘශ්චික රාශියට මාරු වීමට නියමිතව තියෙනවා. ඒ වගේම විශේෂයෙන් නොවැම්බර් මාසයේ තුල බුධ ග්‍රහයා දැන් තව නොවැම්බර් මාසයේ අවසන් වෙනකොට 23 වෙනිදා වෙනකොට වෘශ්චික රාශිය සිට තුලා රාශියට ගෝචරයෙන් මාරු වීමට නියමිතව තියෙනවා. ඒ වගේම සිකුරු ග්‍රහයා තව දින කිහිපයකින්, ඒ කියන්නේ කන්‍යාවේ තමයි මේවට ගමන් කරන්නේ. නොවැම්බර් මාසයේ 2 වෙනිදා වෙනකොට මාසය ආරම්භ වෙනකොටම තුලා රාශියට සිකුරු ග්‍රහයා මාරු වීමට නියමිතව තියෙනවා. ඉතින් කොහොම වුණත් මේ ග්‍රහ මාරු වීම ටිකත් එක්ක සහ දැන් ගුරු ග්‍රහයා පහුගිය කාලෙද කටක රාශිය උච්ච වුණා. ඉතින් මේ සියලු දේවල් එක්ක ඔබගේ උපන් ලග්නට අදාළව කොයි වගේ බලපෑමක් ඇති කරයිද කියන දේ සම්බන්ධයෙන් තමයි මේ කතා කරන්නේ. ඉතින් එහෙමනම් ඔබගේ මේ ග්‍රහ මාරු වීම එක්ක ඔබගේ ලග්නෙන් ලග්නට අදාළව මම කතා කරනවා. මේ විස්තර පලාපල විස්තර හොඳින් අහන්න. මේ දේවල් අහලා ජීවිතේට ඔබ යම් දෙයක් අරගන්න නම් ඒ දේවල් තමයි අපේ සාර්ථකත්වය සහ සතුට බවට පත් වෙන. ඉතින් ඔබගේ ජීවිතේ සියලු කටයුතු සාර්ථකත්වයට පත්වෙන්නට මේ දේවල් හේතු වෙන්නට කියලා ඔබට සුබ ප්‍රාර්ථනා කරමින් ඉතින් ඔබගේ ලග්නට අදාළව පලාපල විස්තර සඳහන් කරනවා. ඉතින් බලන්න ඔබගේ ලග්නට අදාළව කොයි වගේ බලපෑමක් මේ නොවැම්බර් මාසය තුල සිද්ධ වෙයිද කියන එක. වෘශ්චික ලග්නෙන් උපන් ඔබට මේ නොවැම්බර් මාසයේ කොහොම වේද? වෘශ්චික ලග්නෙන් උපන් ඔබ මේ පහුගිය කාල සීමාවම ගත කරපු ආකාරය සමහර විට ඔබගේ ජීවිතේ ඔබට නැවත ජීවිතය පිළිබඳව බොහෝ බලාපොරොත්තු තිබුණා නම් ඒ දේවල් සම්බන්ධව තරමක් අසුභවාදී බොහොම කලකිරීම සහගත තත්ත්වයක් තමයි ඔබගේ ජීවිතයේ ගත වීමේ පහුගිය කාල සීමාව තුළ. ජීවිතය පිළිබඳව ඔබට තිබුණේ එච්චර සුභවාදී හැඟීමක් බලාපොරොත්තුවක් නෙවෙයි. සමහර සිදුවීම් ඔබට අපහසුතාවයට පත් වෙන්න හේතු වුණා. අසනීප රෝගාබාධ, ඒ වගේම විවිධ ප්‍රශ්න ගැටලු, නැති ප්‍රශ්න කරදර බාධක ජීවිතය තුළ ඔබට මනසට බයිඩාකාර ලෙස බලපාපු කාලයක් බවට පත් වුණා. ඉතින් ආර්ථික ප්‍රශ්න වලින් හෙම්බත් වුණා. හැබැයි ඔබට දැන් ඔබ හිතනවා ඉදිරි මාසයේ කොහොම වෙයිද, මේ නොවැම්බර් මාසයේ අලුත් මාසයේ ඔබට කොහොම වෙයිද, සුභවාදී තත්ත්වයක් තියෙන මේ විශ්වයෙන් මොනවද මට ලැබෙන්නේ, සුභවාදී තත්ත්වයක් තියෙනවද කියන එක. ඒක තමයි මේ සත්‍ය ජ්‍යොතිෂ කාරණාවන් මත පදනම් වෙලා ඔබට විශේෂයෙන් වැඩි වශයෙන් සිදුවේ හැකි කාරණාවන් තමයි මේ සඳහන් කරන්නේ. ජ්‍යොතිෂ ග්‍රහ ගෝචර තත්ත්වයන් මත පදනම් තමයි මේ කාරණාවන් ඉදිරිපත් කරන්නේ. ඉතින් වෘශ්චික ලග්න ඔබගේ එකින් එකට මම ජීවිතයේ විවිධ අංශයන් පිළිබඳව කතා කරනවා. විශේෂයෙන් ගෘහ ජීවිතය ගත්තම පස්සේ සිකුරු ග්‍රහයාගේ බලවත් භාවයට පත් වෙනවා. මාසයේ 2 වෙනිදා වෙනකොට නොවැම්බර් මාසයේ 12 වෙනි භාවයට පත් වෙනවා. මාසයේ අගදී ලග්නයට පැමිණෙනවා. ඒ වගේම තමයි 4 වෙනි භාවයේ රාහුගේ පිහිටීම, මේ වගේ දේවල් එක්ක ජීවිතයේ සම්බන්ධව ඔබගේ ගෘහ ජීවිතය සම්බන්ධව සුව පහසුවක් යම් ආකාරයක ඇති කරනවා. ඉදිරි කාලය තුළ බලාපොරොත්තු වෙන්න පුළුවන් තිබුණාට වඩා. හැබැයි ඒ වගේම ඔබට විදේශ ගමනක් සම්බන්ධ බලාපොරොත්තුවක් තිබුණා නම් ඔන්න ඔබ රටින් පිට යාමට, විදේශගත වෙන්නට විශේෂ හැකියාවක් පෙන්වනවා මේ කාලය තුළ වෘශ්චික ලග්නෙන් උපන් ඔබට. ඉතින් විදේශගත වීම බලාපොරොත්තු ඉෂ්ට කරගන්න හැකියාව ලැබේ. ඔන්න උනන්දු වෙන්න මේ කාලය තුළ. ඒ වගේම තමයි 4 වෙනියේ රාහුගේ පිහිටීමත් එක්ක තරමක් මවගේ සෞඛ්‍ය සම්බන්ධව තරමක් සැලකිලිමත් වෙන්න, නිවසේ පරිසර සම්බන්ධ යම් වෙනස්කම් ගෙන දෙන්න හැති කරන්න පුළුවන් කාලයක්. ගෘහ ජීවිතයේ නැත්නම් ඒ ගෙදර දොර පරිසරය වැඩි දියුණු කරන්න තරමක් ඔබගේ හිත ඇති කරන පෙළඹෙන කාලයක් බවට සඳහන් කරන්න පුළුවන්.
ඉතින් විශේෂයෙන් මේ මාසය තුළ මතක තියාගන්න ඕන ආවේගශීලී භාවය පාලනය කරන ලග්නාධිපති කුජ ලග්නයට පැමිණීම කියලා කියන්නේ ඔබගේ ක්‍රියාකාරීත්වය සහ ආත්ම විශ්වාසය තරමක් ඉහළ යන පිහිටීමක්. ඒක ඉතාම හොඳයි. නමුත් අනවශ්‍ය ආවේගශීලී බව සහ මුරණ්ඩු ගති ඉස්මතු වීම නිසා තරමක් ප්‍රවේශංකාරීව ඉවසීමෙන් කටයුතු කරන්න කියන මතක් කරනවා මේ නොවැම්බර් මාසය තුළදී. ආදරය සහ විවාහය කොහොම වෙයිද? ඔබගේ පස්වැන්නේ සෙනසුරුගේ පිහිටීම තවදුරටත් ක්‍රියාත්මක වෙන ආදර සබඳතාවල තරමක් බැඳීම් ස්ථාවර තත්ත්වයට පත් කර ගැනීම හැකියාව ඇති කරනවා. නමුත් වගකීම් වැඩි කරනවා. තරමන්ට කරන්න ඕන දේවල් වලට වැඩි දේවල් කරන්න වෙනවා මේ කටයුතු වලදී. ඉතින් නව ප්‍රබෝධතාවයකින් මේවා කරගෙන යීමේ හැකියාවක් තියෙනවා. විශේෂයෙන් විවාහ ජීවිත ගත කරන අය විවාහය සම්බන්ධයෙන් තරමක් සැලකිලිමත් වීම වැදගත්. මොකද යහපත් අපේක්ෂාවක් ධනාත්මක සිතුවිලි ඇති කරනවා. ඉතින් කොහොම වුණත් සබඳතාවල ගැඹුර අන්‍යෝන්‍ය අවබෝධ වෙනදාට වඩා වැඩි දියුණු කරගන්න පුළුවන් කාල පරිච්ඡේදයක්. පෞද්ගලිකව විශේෂයෙන් මාසයේ අගදී තමන්ගේ සිකුරු ලක්ෂණ පැමිණීමත් එක්ක ජීවිතයේ පෞද්ගලික ආකර්ෂණය කියන එක වැඩි කරන නිසා බොහෝ විට විවාහ ජීවිත සහකාර සබඳතා ශක්තිමත් කරගෙන ගෘහ ජීවිතයේ තිබුණු පරණ විවිධ ගැටලුකාරී තත්ත්වයන් ඒ පරණ යම් බාධා ගැටලු අසමගිකම් තිබුණා නම් ඒවා දුරු කරගෙන කටයුතු කිරීමේ හැකියාවක් ඇති කරයි නොවැම්බර් මාසය තුල. ඔබගේ ආර්ථික තත්ත්වය සහ ආයෝජන සම්බන්ධයෙන් කතා කරනකොට කතා කළ යුතු හැකි කාරණාවන් ගණනාවක් තියෙනවා. විශේෂයෙන් 5 වෙනි භාවය තුල 12 වෙනි භාවය තුල සිකුරුගේ පිහිටීමත් ඒ වගේම විදේශ මේ පවතින අනිකුත් ග්‍රහ පිහිටීම් එක්ක බලනකොට ඔබගේ විදේශ සම්බන්ධ ආයෝජන වලට ඉතාම හොඳයි. ඒ වගේම තමයි යම් ආකාරයක ඔබ බලාපොරොත්තු නොවන ආකාරයේ ක්‍රම වලින් ඔබට මුදල් ලැබීමේ අවස්ථාවක් නැති කරන මාසයක් බවටත් පත් වේ මේ කාලය. මූල්‍ය අවදානම් ටිකක් තියෙනවා. විශේෂයෙන් ලග්නයේ බුද්ධ පසුබසින තත්ත්වයක් ඇති කරනවා ඉදිරි කාලය තුළ නොවැම්බර් 16 10න් පස්සේ කාලය. ඔබගේ පෞද්ගලික තීරණ ආයෝජන සම්බන්ධයෙන් ප්‍රවේශම් වෙන්නට ඕනේ. ඒ කියන්නේ ඔබ තනි මතයට හිතලා පෞද්ගලිකව ඔබ තනියම කල්පනා කරලා කරන සමහර ආයෝජන ඔක්තෝබර් නොවැම්බර් මාසයේ 10 වෙනිදාන් පස්සේ කරන දේවල් සම්බන්ධයෙන් සැලකිලිමත් වෙන්න අවදානම් සහිත මූල්‍ය කටයුතු වලින් වැළකී ඉන්න කියන එක මම අනිවාර්යයෙන්ම කියනවා. මේ කාරණා හොඳට මතක තියාගන්න. ඒ වගේම තමයි ආදායම් මාර්ග සම්බන්ධ නවවැන්නේ ගුරුගේ බලපෑම නිසා ඔබගේ විශේෂයෙන් පිය පාර්ශ්වයන් පරම්පරාවෙන් ලැබිය හැකි යම් ආකාරයක ධනයක් උරුමීමිකම් වගේ දේවල් තියෙනවා නම් ඔන්න ලැබීමේ හැකියාවක් තියෙනවා. උසස් අධ්‍යාපන ශ්‍රේෂ්ඨයන්ගෙන් හෝ විදේශීය සබඳතා හරහා යම් ආකාරයක ආර්ථික ලාභදායී තත්ත්වයන් ඇතිවීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි ඔබ විදේශ ගත වෙන්න හිතන් ඉන්නවා නම් ඒ සම්බන්ධව උත් කියන්නේ රැකියාවකට ව්‍යාපාරයකට ආයෝජනයකට මොන හරි දෙයකට ඔබට බාධාවක් නැහැ කටයුතු සාර්ථක කරගන්නත් හැකියාවක් ඇති කරනවා අනිවාර්යයෙන්ම. විශේෂයෙන් රැකියා ව්‍යාපාර සම්බන්ධයෙන් කතා කරද්දී ඔබගේ 10 වෙනි භාවයේ කේතු සම්බන්ධයෙන් වෙතා වැදගත් වෙනවා. සාමාන්‍යයෙන් ඔබ රැකියාවේ ව්‍යාපාරයේ තරමක් කොච්චර මහන්සිලා වැඩ කරත් කටයුතු කරත් මේ කාලය තුල නිසි පරිදි ඒකට ගෞරවයක් ඇගීමක් ප්‍රශංසාවක් පිළිගැනීමක් වැටුපක් හරියට නොලැබෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔබ මහන්සියේ තරමට ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ මේ කාලේ තුල. ඔබ ඔච්චර මහන්සි වුණත් රැකියා ව්‍යාපාරවල ටිකක් පාඩු අලාභ වැඩි කරන කාලයක් වෙලා තිනවා කියන එක තමයි මට පෙන්눔 කරන්නේ. ඉතින් කොහොම වුණත් ඔබට ගුරුගේ නවවැන්නේ පැමිණීමත් එක්ක මේ ඉදිරි කාලය තුළ මේ නොවැම්බර් මාසය කියලා කියන්නේ වෘත්තීය සාර්ථකත්වයක් පෙන්눔 කරන වෙනදට නව රැකියාවක් පවා නව රැකියා ස්ථානයකට මාරු වීමක් මේ වගේ දෙයක් වුණත් බලාපොරොත්තු වෙන්නට හැකියාවක් පවතින කාලයක්. විශේෂයෙන් ගුරුගේ උච්ච භාවයේ නවවෙනි භාවයේ තුල විශේෂයෙන් නව උසස් වීම ව්‍යාපාර අවස්ථා උදා වීම විදේශ සම්බන්ධතා හරහා රැකියා ඒ වගේ දේවල් හරහා තමන්ට ලාභදායී තත්ත්වයන් ඇති කරන්න පුළුවන්. ඒක ගැන සැලකිලිමත් වෙන අය වන්දු වෙන අයට ඉතාමත් වැදගත් ඊයේ කාරණාවක්. ඒ වගේම තමයි නොවැම්බර් මාසයේ 10න් පස්සේ රැකියා ව්‍යාපාර සම්බන්ධව තනි තීරණ ගන්න එපා. තීරණ ගැනීම ප්‍රමාද කිරීම හෝ නැවත සලකා බැලීම ඉතාමත් වැදගත් වෙනවා. ඒ කියන්නේ ව්‍යාපාර සම්බන්ධව වැදගත් තීරණ ගන්න නම් ඔබ තරමක් මේ මාසය තුල වඩාත් හොඳින් සිතා බැලිය යුතුයි කියන එකයි මම කියන්නේ. ඒ සම්බන්ධව තරමක් අවදානම් සංගත තත්ත්වයක් තියෙන නිසා උසස් අධ්‍යාපන නැත්නම් අධ්‍යාපන කටයුතු ශ්‍රේෂ්ඨ වල ඉන්න අයට බාධාවක් නැහැ. ඒ කටයුතු විශේෂ විදේශ අධ්‍යාපන කටයුතු වලට අවස්ථාවක් තියෙනවා. ඒ කටයුතු හොඳට කරගෙන යන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි විශේෂයෙන් මේ කාලේ තුල 5 වෙනි භාවය තුල සෙනසුරුගේ පිහිටීම අධ්‍යාපන කටයුතු තරම බැරෑරුම් තත්ත්වයන් ඇති කරන්න පුළුවන්. තමන්ට ඒ අවශ්‍ය කරන විදිහට කටයුතු කරගෙන යන්න බැරි තත්ත්වයක් ඇති කරන බාධා තත්ත්වයක් ඇති කරන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි හදිසි අනතුරු සහ රෝගාබාධ සම්බන්ධයෙන් වැදගත් වෙන කාරණාවන් කතා කරන්න ඕන ඔබට. ඉතින් සෞඛ්‍ය සම්බන්ධතරමක් විඩාබර ගතියක් ඇති කරන්න පුළුවන්. විඩාබර බව කිරි තරමක් ඇති කරන ඊළඟට ඇස්වල ගැටලු ඇති කරන්න පුළුවන්. ඔබගේ අස්ථි රෝග සම්බන්ධ සැලකිලිමත් වෙන්න. ඒ වගේම නිින්ද නොයාමේ ප්‍රශ්න ඇති කරන්න පුළුවන්. ඒ වගේම තමයි අනවශ්‍ය වියදම් ඇති කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේ කාරණා සම්බන්ධව වැදගත් වෙනවා. ඔබගේ කුජ ග්‍රහයා නොවැම්බර් 4න් පස්සේ ලග්නයට එනවා. ඉතාම හොඳයි ශරීර ශක්තිය ඇති කරනවා. ආවේගශීලීව ක්‍රියා නිසා අනතුරු සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම පරිස්සමෙන් වැඩ කරන රැකියාවේ කර්මස්ථානයේ
ඒ කර්මයක කටයුතු කරනකොට ආවේගශීලී භාවයේ පාලනය කරන ඉවසීමෙන් වැඩ කරන්න කලබලයට වැඩ කරන්න ගිහිලා ප්‍රශ්න අනතුරු සිද්ධ වීම හැකියාවක් තියෙනවා. ඉතින් ඒ වගේම තමයි පස්වෙනි සෙනසුරු ගෝචරයේම තවදුරටත් හෘදය සම්බන්ධ ගැටලු ඇති කරන්න පුළුවන්, උදරය අපහසුතාව ඇති කරන්න පුළුවන්, උදරාබාධ වගේ දේවල්, කැක්කුම් වේදනා පහසුවෙන් ඇති කරන්න පුළුවන්. ඒ ගැනත් සැලකිලිමත් වෙලා කටයුතු කරන්න. නිසි වෛද්‍ය ප්‍රතිකර්ම ලබා ගන්න අසනීප තත්ත්වයක් තියෙනවා නම් බලාගෙන ඉන්න එපා. ඉතින් ඒ කාරණා තමයි සඳහන් කරන්න තියෙන්නේ. ඉතින් විශේෂිත කරුණු වශයෙන් ගත්තාම නොවැම්බර් මාසය කියලා කියන්නේ වෘශ්චික ලග්න ඔබට විශේෂයෙන්ම මානසිකවත් පෞද්ගලිකවත් විශාල පරිවර්තනයක් සිද්ධ වෙන්න නියමිත මාසයක්. ඉතින් ඒ හින්දා ලග්නයේ රවි බුධ කුජ බලවත් වෙනවා මේ මාසය තුළ. මේක ආත්ම විශ්වාසය සහ තීරණ ගැනීමේ හැකියාව ඉහළ යන තත්ත්වයක් නිසා බොහෝ විට ජීවිතේ වැදගත් තීරණ ගන්න ඔබ පෙළඹෙනවා. 12 වෙනි පවතින ග්‍රහ තත්ත්වයන් මත ඔබගේ විදේශ ගමන් බලාපොරොත්තු අනිවාර්යෙන් සාර්ථක වෙනවා. 9 වෙනිත් එකට රුකුලක් බවට පත් වෙනවා. විදේශ ගමන් සම්බන්ධ බලාපොරොත්තු සාර්ථක කරගන්න පුළුවන් වෘශ්චික ලග්නයට ඉතාම හොඳයි සුබවාදී තත්ත්වයක් පෙන්වුම් කරන්නේ. අධ්‍යාත්මික වශයෙන් ගත්තාමත් එහෙමයි ඉතාම හොඳයි. පිනට දහමට ඒ වගේ දේවල් වලටත් හිතේ නැඹුරුතාවයක් ඇති කරන කාලයක් බවට පත් වේ. ඒ වගේ දේවලුත් කරගන්න හැකියාව විට අවපල තත්ත්වයන් දුරු වෙන්නත් ඒක වැදගත් වෙනවා. ඉතින් පුළුවන් තරම් ආගමනුකූලව කටයුතු කරන මේ අපල තත්ත්වයන් දුරු කර ගැනීම සඳහා ඉතින් කොහොම වුණත් ඔබගේ උප්පත්ති ග්‍රහ පිහිටින් හම්බහද ආන්දර සානෝ මේ තත්ත්වයන් වෙනස් වෙන්න පුළුවන්. හැබැයි කොහොම වුණත් පොදු කාරණා තමයි සඳහන් කරේ. වැඩි අවධානමක් සිද්ධ විය හැකි කාරණා ජ්‍යොතිෂ සිද්ධාන්ත මත ග්‍රහ ගෝචර ගමන් එක්ක ඔබගේ ලග්නයට අදාළව තමයි කතා කරේ. ඉතින් ওই කාරණා පිළිබඳ සැලකිලිමත්ව කටයුතු කරන්න ඔබට ඔබගේ ජීවිත ඉදිරි කාලයේ වාසනාවන්ත සුබදායක තත්ත්වයක් බවට පත් වෙන්නට ශක්තිය ධෛර්ය වාසනාව ප්‍රාර්ථනා කරනවා.